අයිබෝන්. වණක්කම්. වණක්කම්. එයා රපුන්සල්. මම ඒතර කවුද? ගුරු පැටිය වෙන්නේ බෑනේ. මොනවද ක්ලාස්? බ්‍රිටිෂ් කවුන්සිල් එකේ කැන්ඩි වල ක්ලාස් එකේ ඉඳලා එනකම්. කොහෙද ගෙවල්? නාරම්මල. මේ ටවුන් එකේ ඉඳන් මේ තවත් ටවුන් එකකට නැවිලා තියෙන්නේ. ටවුන් ගොඩක් පහු කරලා යනවා කමන්නේ. පුළුම් කිලෝ එකද බර වැඩි? යකඩ කිලෝද බර වැඩි? යකඩ කිලෝ එක. නෑ දෙකම කිලෝ එකකට ඉන්න ප්‍රශ්න නෑ. අම්මෝ තව පොඩ්ඩක් නූලෙන් මිස් වුණා. හරි. හන්දට ගියපු පළවෙනි බල්ලා කවුද? නෑ හන්දට කියන්නේ බල්ලෙක්. බැල්ලියක් ගියේ. ඇතිකල් නැදින්ද මං ඇහුවේ නැත්තේ. බැල්ලිගේ නම මොකද්ද? ලයිකා. නිතරම හන්දට යන බල්ලෙක් ඉන්න ක්‍රිප්ටෝ කොයින් එකක් තියෙනවා. දන්නවද මොකද්ද කියලා? ඩොෂ් කොයින්. නැනවත් ගෑල්ලා මේ කොහටත් මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕන නම් ඇල්ෆා ට්‍රේඩර් LK එක නෑ අය පාරක් කියන්න බෑ. කොහටත් මේ වගේ ට්‍රේඩින් ගැන දැනගන්න ඕන නම් ඇල්ෆා ට්‍රේඩර් LK එක ෆලෝ කරන්න. ට්‍රේනින් ගැන දැනගන්න ඇල්ෆා ට්‍රේඩර් LK එකට ට්‍රේඩර් LK එකට join වෙන්න. අලි පැටේ යම් බත් කිල්ලෙක් වුණා නෝ රවුල් පොඩ්ඩක් කවලා ටෙඩියක් දෙන්න දිවවා. බයි සන්න පරිසෙ. වත් කෙල්ලෙක් වුණා මට කට. මං ආව දැක්කෙත් නෑ. ඔයා මාව දැක්කෙත් නෑ. අපි නෝට කතා කරා. කොහෙද ක්ලාස් ගිහලා නැවද? අන්න දැක්ක කෙල්ල බය නැතුව කතා කරනවා. යාළුවෝ දෙන්න ගියානේ දැක්ක ගමන් ෂේප් එක ගැබුණානේ. අකඩ කිලෝ එකද බර වැඩි? පුළුන් කිලෝ එකද බර වැඩි? දෙකම එක සමානයි. පළවෙනියම්ම හන්දට ගියපු බල්ලා කවුද? බැල්ලියක් නේ. අන්න හරි. මං කියන්නේ එතිකල් නෑනේ. ලයිකා. නිතරම හන්දට යන බල්ලෙක් ඉන්න ක්‍රිප්ටෝ කොයින් එකක් තියෙනවා. පුළුවන් නම් නම කියන්න බෑ. ඩොච් කොයින්. බයි කියන්න. බයි කියපන්කෝ. ඇත්තට ගොල්ලේ දැක්ක බයි කිව්වේ නෑ ඔක. බයි කිව්වම බයි කියන්න දැනගන්න ඕනේ. දැන් මං ආවට බයි කිව්වම බයි කියනද? පොළ පාටයි සෑම දිනා තාන තන් දෙනා. Thank you. Alpha Trader LK. අන්න හරි. ඔයාලා ට්‍රේඩින් ගැන දැනගන්න ඕන නම් අනිවාර්යෙන් ඇල්ෆා ට්‍රේඩර් LK එකට ජොයින් වෙන්න. ලෙකින් එකසෝ වෙන්නේ. ඉතින් මම මේ පැත්තට බැලනවා. ඔයාලා මේ පැත්තට බැලලා හරියන්නේ නෑනේ. ඒ හෙලෝ කතා කරලා. පාරමන්නේ පරිස්සෙන් පැනගත්තේ. නෑ පිලාව දියොත් නිතරම හන්දට යන බල්ලෙක් ඉන්න ක්‍රිප්ටෝ කොයින් එකකට. මන්නේ පාඩම් කරගන්න මට අන්තිම ප්‍රශ්නේ මට පොඩ්ඩක් පැටලුම් සහගතයි. නංගි කොට එහෙම ගියේද දන්නේ නෑනේ. එපාද නිකන් ළඟට එදිද හරි මම බස් ටිකට් එක කැඩුවා මෙන්න කෙල්ල හරිද ඕනද කියලා ඇහුවා කරා